හෙලෝ ළමයි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? ඔන්න ඉතින් ඊයේ පොරොන්දුන විදිහටම අදරන් ආවා අන්නාසි බත් එකේ රෙසිපි එක. මේ රෙසිපි එකට ඔයා කැමති නම් මතක ඇතුව ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න උත්සාහ කරන්න එපා. එහෙනම් අපි බලමු මම රසට අන්නාසි බත් එක හැදුවේ කොහොමද කියලා. ඉතින් මේ අන්නාසි බත් එක හදන්න මම අන්නාසි බෑවක් අරගෙන තියෙන්නේ. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ඒකට බටර් මේස හැඳි දෙකක් ඔයාලා එකතු කරගන්න. ඉතින් බටර් මේස හැඳි දෙක එකතු කරලා ඉවර වෙලා ඒකටම පොල් තෙල් ටිකකුත් එකතු කරගන්න. මොකද එතකොට පොල් තෙල් ටිකත් එකතු වුණාම බටර් ටික ඉක්මනට පිච්චෙන්නේ නැහැ. ඉතින් මේ දෙක එකතු කරලා සාමාන්‍ය ගින්දරේ බටර් ටික මෙල්ට් කරගන්න ඔයාලා. මම මේ වෙද්දී චිකන් ටිකක් සීසන් කරගෙන බැදලා පැත්තකින් තියාගත්තා. ඒකම අද මම මේකට ඉස්සොත් එකතු කරනවා. ඔයාලට පුළුවන් සොසේජස් උනත් මේකට බැදලා එකතු කරගන්න. මම දැන් ඉස්සු ටික මේකට එකතු කරගන්නවා. ඉතින් ඉස්සු තෙල් එකටම මම එකතු කරගත්තේ ඉස්සු එක බැදෙද්දී ඒකේ තියෙන රස තෙල් එකට එකතු වෙන නිසා. ඔයාලා කැමති නම් ඔයාලට මේක වෙනම බැදලා අරගන්න පුළුවන්. ඉතින් මේ ටික මේ විදිහට බැදෙද්දී මම ඉඟුරු සුදුලුණු පේස්ට් එක මේකට එකතු කරගන්නවා. මේ සෑන්දි එකමාරක් විතර වෙන්න තමයි මම මේක එකතු කරගත්තේ. ඉතින් පුළුවන් නම් ඔයගොල්ලෝ සුදුලුණු තලලා ගත්තී සුදුලුණු පොතුත් එක්ක එකතු කරගන්න. එතකොට හරි රසයි. ඊළඟට මේක හොඳට කලවම් කරගෙන මම මේකට බිත්තර දෙකක් එකතු කරගන්නවා. ඉතින් බිත්තර දෙකට වඩා ඔයාලා කැමති නම් එකතු කරගන්න. බිත්තරත් එකතු කරගත්තෙන් පස්සේ මම මේක හොඳට කලවම් කරගන්නවා. බිත්තර ටික හොඳට කෑලි කැඩිලා වෙන් වෙනකන්. දැන් මම මේ මිශ්‍රණයටම කොටු කපාගත්ත අන්නාසි ටික එකතු කරගන්නවා. අන්නාසි ටික මම කලින් එකතු කරගන්නේ අන්නාසි ටික චූට්ටක් මැලවෙන්න ඕන නිසා. අන්නාසි ටිකත් මේ විදිහට හොඳට ටෙම්පරාද වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි බොහොම පොඩි ප්‍රමාණයක්. සීනි තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ඒ එකතු කරගන්නේ අන්නාසි එකට සීනි රස චුට්ටක් මික්ස් වෙද්දී මේක හරියම අමුතු රසක් එනවා. ඔයාලා එකතු කරගන්න අන්නාසි එක ගොඩාක් ඉදිලා ගොඩාක් පැණි රස අන්නාසි එකක් නම් සීනි එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මම මේකට කොටු කපාගත්ත කැරට් අලයක්, ලොකු රටලුණු ගෙඩියක්, පාට 4කින් බෙල් පෙපර් එකතු කරගන්නවා. ඉතින් බෙල් පෙපර් නැත්නම් ඔයගොල්ලෝ මාළු මිරිස් එකතු කරගන්න. ඔයාලට මේකට කෝන්, ග්‍රීන් පීස් වගේ දේවල් උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මේක විනාඩියක් විතර හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට මම මේකට රසායනව ලුණු එකතු කරගන්නවා. මම ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. ඉතින් ඔයාලා රසායනව බලලා ලුණු එකතු කරගන්න. ඊළඟට මම මේකට ගම්මිරිස් කුඩු තේ හැඳි එකමාරක්, කැලි මිරිස් කුඩු තේ හැඳි එකමාරක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ වෙන්න එකතු කරගන්නවා. මේ ටිකත් ඔයාලගේ සැර අනුගලන්ට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේ ටික එකතු කරලා ඒකට මම සෝයා සෝස් මේ සැහැඳි දෙකක් විතර වෙන්න එකතු කරගත්තා. මම ඩාර්ක් සෝයා සෝස් එක එකතු කරපු නිසා මම මේ සැහැඳි දෙකක් විතර එකතු කරේ. ඉතින් ඔයාලා ලයිට් සෝයා සෝස් එක වගේ පාවිච්චි කරනවා නම් මේ සැහැඳි 3ක් විතර එකතු කරගන්න. සෝයා සෝස් එකතු කරද්දි ටිකක් සැලකිලිමත් වෙන්න. සෝයා සෝස් වල ලුණු රස තියෙන නිසා ලුණු එකතු කරගද්දි සාමාන්‍ය විදිහට ඔයාලට බලලා එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම ඉතින් ඔයා ගත්ත බත් ටික මේකට එකතු කරගන්න. අද බත් එක මම ඔයාගෙන තියෙන්නේ 1/2 කප් 4කින්. බත් ටිකත් එකතු කරලා හොඳට මේක ගින්දර ටිකක් වැඩියෙන් තියාගෙන කලවම් කරගන්න. එතකොට හොඳට මේක ඇට ටික වෙන් වෙලා අපිට හොඳට මිශ්‍ර කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කලවම් කරලා ඉවර වෙලා මම මේකට කලින් බැදලා තියාගත්ත චිකන් ටික එකතු කරගන්නවා. ඒකම මම ලීක්ස් ටිකකුත් එකතු කරගන්නවා. යාලට පුළුවන් ලුණු කුල උනත් එකතු කරගන්න. ඒ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඉතින් මේ වෙලාවේදී ඔයගොල්ලෝ ලුණු බලා ගන්න. ලුණු සැර ඒ ටික බලලා ඒ අඩුපාඩු ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. මම සීනි මුලින්ම එකතු කරපු නිසා ආයෙත් මම මේකට සීනි එකතු කරන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ වෙලාවේදී සීනි තේ හැඳි භාගයක් විතර මේකට එකතු කරගන්න. මේ වෙලාවේදී අපි සීනි ටිකක් එකතු කරගන්නේ අපේ මේ බත් එකේ රස බැලන්ස් කරගන්න. ඊළඟට ඉතින් මේක හොඳට කලවම් කරලා ලිප නිවන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි රසම රසට අපේ අන්නාසි බත් එක හදාගන්නේ. අන්නාසි බත් එක එක විදිහට හදන ක්‍රම තියෙනවා. සමහර අය මේකට ෆිෂ් සෝස් එකතු කරනවා, ඔයිස්ටර් සෝස් එකතු කරනවා. ඉතින් ඔය සෝස් වර්ග, ටොමැටෝ සෝස් ඔය ඔක්කොම එකතු කරලා හදාගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ විදිහට හදුවම හරිම රසයි. ඔයාලත් මේ විදිහට රසම රසට අන්නාසි බත් එක හදලා බලන්න කොච්චර රසද කියලා. මං කලින් මතක් කරා වගේ තියනවා නම් චිලි පේස්ට් එහෙම එකතු කරගන්න. එතකොට හරිම රසයි. ඉතින් මේ විදිහට අන්නාසි බත් එකක් හදලා රස මට කියන්න අමතක කරන්න එපා. ඉතින් මතක ඇතුව ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එනකන්
ඔයාලා හැමෝම හැමදාම වගේ සතුටින් පරිස්සමින් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ටටා.